චතුරාර්ය සත්‍යයන් ගොස් අරහත්ත්වේ සාක්ෂාත් කිරීම, දුක්ඛ සමුදය නිරෝධ මඟ කියන චතුරාර්ය සත්‍ය කතාව. චතුරාර්ය සත්‍ය කතාව කරන්න කෙලලක්ෂයක් ලෝක ධාතුවේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරුණු කොට මේ සා විස්මිත හැකියාවක් උසුලන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේමයි. ඉසඳා උන්වහන්සේ දිවන සසරේ ඒකාසංගි කල්පලක්ෂයක් පිරුම් පිරුවා. සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ චතුරාර්ය සත්‍ය දේශනා කෞශල්‍ය, සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ විස්මිත ප්‍රඥාව තථාගතයන් වහන්සේ අනුපද සූත්‍රයේදී දේශනා කරනවා. පණ්ඩිතෝ භික්ඛවේ සාරිපුත්තෝ මහා පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ පුතුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ හාසුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ ජවනපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ තික්ඛපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ නිබ්බේධික පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ සාරිපුත්තෝ භික්ඛවේ අද්ධමාසං අනුපද ධම්ම විපස්සනං විපස්සති. භාග්‍යවතුන් වහන්සේ වදාළා පණ්ඩිතෝ භික්ඛවේ සාරිපුත්තෝ මහණෙනි, සාරිපුත්ත ස්කන්ධ ධාතු ආයතන ධර්ම විශේෂ මහා පණ්ඩිතයි කියනවා. මහා පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මහා ප්‍රඥාවන්තෙක්. සාමාන්‍ය මුනිවරයෙක්ගේ මුවින් පිට වෙනව නෙමෙයි. ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු සිරිත් මු මඩනෙමයි නිකුත් වෙන්නේ. මහා පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මහණෙනි, සාරිපුත්ත මහා ප්‍රඥාවන්තයි. පුතුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මහණෙනි, ස්කන්ධ ධාතු ආයතන මේ ධර්ම විශේෂ පෘතුල ප්‍රඥාවකින් යුක්තයි සාරිපුත්ත කියනවා. හාසුපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ සීල සමාධි ප්‍රඥා ත්‍රිශික්ෂා විශේෂ පාරප්‍රාප්තයි සාරිපුත්ත කියනවා. ජවනපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මේ රූප ආදී ස්කන්ධයන් ඇති වෙන නැති වෙන ආකාරය වේගින් දැනදක ගන්න දක්ෂයි තියුණු ජවන ප්‍රඥාවකින් සාරිපුත්ත යුක්තයි කියනවා. තික්ඛපඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මහණෙනි, සාරිපුත්ත වහා කෙලෙස් සිඳින තීක්ෂණ ප්‍රඥාවෙන් සමන්නාගතයි කියනවා. නිබ්බේධික පඤ්ඤෝ භික්ඛවේ සාරිපුත්තෝ මහණෙනි, සාරිපුත්තයන් මේ ලෝභ ආදී අකුසල ධර්මයන් කෙරෙහි කලකිරීලා නිදහස් වෙන්න. කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ අසීමිත දක්ෂතාවයක් දැක්වුවා. ස්වාමින් වහන්සේලා දෙව් මිනිසුන්ට මේ සසර බිය දැකලා සසර කෙරෙහි කලකිරීලා සසරෙහි නොයැලිලා සසරින් නිදහස් වෙන්න ඕන කියලා අදහසක් ඇතිලා සසරින් නිදහස් වෙන්න දැඩි වීරිය වමනාවක් ඇති වෙන විදියට දේශනා කරන්න අතිශයින්ම දක්ෂයි. නිබ්බේධික ප්‍රඥාවෙන් සවන්නාගතයි. සත්‍යයා සසරට ඇලින්ට නෙමෙයි, සසර කෙරෙහි කලකිරෙන්නට, සසරින් කලකිරිලා සසරේ බිහිසුණු බව දැකලා නිදහස් වෙන්න ඕනේ කියලා වීරිය ඇති වෙන්න දහම් දෙසන්නට අතිශයින්ම සාරිපුත්ත දක්ෂයි. සාරිපුත්තෝ භික්ඛවේ අද්ධමාසං අනුපද ධම්ම විපස්සනං විපස්සති. අඩමසක් තුල සාරිපුත්ත මහණෙනි, සාරිපුත්ත අනුපද විදර්ශනාව කියනවා. ඒක හරි ගැඹීර කතාවක්. ශ්‍රාවකයන් ධම්ම විපස්සනා කරන්නේ කලාප වශයෙන් අරගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. ඒ ධර්ම එක ධර්මයක්, එක රූප ධර්ම, එක චෛතසික ධර්ම රූප කලාප වලින් උදුරලා ඒ සිත්වල යෙදෙන එක චෛතසික වෙන මුදුරලා විපස්සනා කරන්නේ. ශ්‍රාවකයන් ගත් මග නොගෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ගත් මග අරගෙන තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේ අරහත්ත්වයට පෙර ආතුව ධර්ම විපස්සනාව කළේ. ඒ එම කරපු එකම රහතන් වහන්සේ මේ බුදු සසුනේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විතරයි. ඒක ගැඹුරු විපස්සනාවක්, තීක්ෂණ විපස්සනාවක්. ඒ නිසා තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේට කල්ගී ධර්මය අවබෝධ කරන්න සාරිපුත්ත සාන්නාසිගේ ශිෂ්‍යයන් පළමුව ධර්මය අවබෝධ කළා. සාරිපුත්ත සාන්නාසිගේ මිත්‍රයා මුගලන් සාන්නාසේ පළමුව ධර්ම අවබෝධ කළා.
නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒක පමා වුණා ධර්මාවබෝධයෙන් මේ විපස්සනාව ගැඹුරු විපස්සනාවක් වුණ නිසා. භාග්‍යතුන් වහන්සේ කොතෙකුත් රහත් මුනිවරු භාග්‍යතුන් වහන්සේගේ හද මඩලේ උපන් පුතණුවරු බිහිකොට වදාලා කොතෙකුත් භාග්‍යතුන් වහන්සේගේ හද මඩලේ නිපන් දියණිවරු බිහිකොට වදාලා නම් මේ වගේ පුතෙක් නම් කෙලලක්ෂයක් ලෝක ධාතුවට එකම එක්කෙනයි භාග්‍යතුන් වහන්සේ බිහිකොට වදාලේ. ඊ භාග්‍යතුන් වහන්සේ විසින්ම වදාලා යං කෝතම් භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය. පින්නත් මහණී යම් කෙනෙක් ගැන හරියට කතා කරනවා නම් වසිප්පත්තෝ පාරමී පත්තෝ අරියස්මින් සීලස්මින් සීල ශික්ෂාවේ පාරප්‍රාප්ත වුණ කෙනා වසීප්‍රාප්ත වුණ කෙනා කවුද කියලා. වසිප්පත්තෝ පාරමී පත්තෝ අරියස්මින් සමාධිස්මින් සමාධි ශික්ෂාවේ පාරප්‍රාප්තෝ වසීප්‍රාප්ත වූ කෙනා කියලා. වසිප්පත්තෝ පාරමී පත්තෝ අරියයි පඤ්ඤාය පඤ්ඤා ශික්ෂාවේ වසී ප්‍රාප්ත වූ පාරප්‍රාප්ත වූ කෙනා කියලා. සාරිපුත්ත මේව තං සම්මා වදමානෝ වදෙය්‍ය. මානිනියේ සාරිපුත්ත ගැන කිව යුත්තේ කියනවා. ඒ කියන්නේ සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් ත්‍රිශික්ෂාවෙන් සමන්නාගත මුළු ආර්ය ශ්‍රාන්තික මාර්ගයෙන්ම සසරින් එතරට වැඩිය මහරහතන් වහන්සේලා අතර අග්‍ර වෙන්නේ පවරමින් ශ්‍රේෂ්ඨ වෙන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේමයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා තමන් වහන්සේ බිලික්කම අනුජාත පුත්‍රයාණන් වහන්සේ ගැන යං කෝතම් භික්ඛවේ සම්මා වදමානෝ වදෙය්‍ය. මහණෙනි යමෙක් හරියට කතා කරනවා නම් හරියට කියනවා නම් භගවතෝ පුත්තෝ ඕරසෝ මුකතෝ ජාතෝ. භාග්‍යවතුන් වහන්සේගේ හද මඩලේ උපන් පුතා භාග්‍යවතුන් වහන්සේගේ මුවින් විහි උණු පුතා කියලා කතා කරනවා නම් ධම්මජෝ ධම්ම නිම්මිතෝ ධර්මයෙන් ඉපදුණු පුතා කියලා කතා කරනවා නම් ධම්ම නිම්මිතෝ ධර්මයෙන්ම නිර්මිතෝ පුතණුවන් කියලා කතා කරනවා නම් ධම්ම දායාදෝ නොආමිස දායාදෝති ආමිසයට දායාද නොකියන ධර්මයට දායාද කියන පුතා කියලා කියනවා නම් සාරිපුත්තමේ වතං සම්මා වදමානෝ වදෙය්‍ය. පින්වත් මහණෙනි කිව යුත්තේ සාරිපුත්ත ගැනයි කියනවා. සාරිපුත්තෝ භික්ඛවේ තථාගතේන අනුත්තරං ධම්මචක්කම් පවත්තිතං සම්මදේව අනුප්පවත්තින්ති. මහණෙනි තථාගතයන් වහන්සේ විසින් පෙරළන ධම්සක ඒ විදියටම දෙවුන්ගේ ශ්ලෝකේ මාගේ අනුජාත පුතා සාරිපුත්ත ප්‍රවර්තනී කරනවා කියලා භගවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනුපද සූත්‍රයේදී දේශනා කොට වදාළා. එවන් අසිරියක් චතුරාර්ය සත්‍ය දේශනා කෞසල්‍ය සාරිපුත්ත මහරහතන් වහන්සේ උසුලනවා. ධර්ම දේශනාවේ කෙල පැමිණි නිපුණ වූ ශ්‍රාවක පාරමීඥාන් පාරප්‍රාප්ත වුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාව චතුරාර්ය සත්‍ය කතාව දේශනා කරනවා.